හයිලා මයි කොහොමද ඉතින් හැමෝම හොඳින් ඉන්නව නේද? ඔන්න ගොඩ කාලයකට පස්සේ රස රෙසිපි වීඩියෝ එකක් අරගෙන ආවා. එහෙනම් මේක ෂෙයා කරලා තියාගන්න හොඳේ. අනිවාර්යයෙන්ම සේව් කරලා ෂෙයා කරලා තියාගන්න. මොකද මාරම රස රෙසිපි එකක්. අපි අද හදමු වම්බටු ඇඹුලක්. මේක පුදුම රහයි. ඔයාලා ප්‍රෙග්නන්ට් කාට හරි කෑම එකක් දෙනවා නම් මෙන්න මේ විදිහට බටු ටිකක් උයලා දෙන්න. එයාලා අනිවාර්යයෙන්ම ආසාවෙන් කනවා. ඉතින් අපි මේක උයන්නේ බටේ රස නැට්ටේ කියලා නැට්ටත් එක්ක. ඉතින් ඔයාලා කැමති වර්ගයේ වම්බටු ටිකක් අරගෙන හතරට කපලා වෙන් වෙන්න නැති වෙන්න අතුල හොඳට බලන්න පණුව එහෙම ඉන්නවද කියලා. ඊට පස්සේ මේ විදිහට අරගෙන ඇතිලියක් ලිපේ තියලා තෙල් ටිකක් වැඩියෙන් එකතු කරලා කපාගත්ත වම්බටු ටික එකතු කරගන්න ඕනේ. ඒත් එක්කම වම්බටු ගන්න ප්‍රමාණයට වැඩියෙන් සුදු ලුණු එකතු කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් මං ගත්තේ මෙතනට වම්බටු ගෙඩි 4ට මෙතන තිබ්බ වම්බටු ග්‍රෑම් 200ක් 250ක් අතර මම මේකට සුදු ලුණු සම්පූර්ණ ලොකු ගෙඩියක් ගත්තා. ඉතින් ඔයාලට පුළුවන් ගෙඩි දෙකක් වුණත් එකතු කරගන්න. එතකොට මේ වම්බටු ඇඹුල මාරම රහයි. ඉතින් ඊළඟට තෙලේ මෙන්න මේ විදිහට සාමාන්‍ය ගින්දරේ වම්බටු ටිකයි සුදු ලුණු ටිකයි හොඳට බෙද ගන්න ඕනේ. මේක මාරම රහයි. අනිවාර්යයෙන්ම try කරලා බලන්න. මෙන්න මේ බෝල වම්බටු මොනේ නැහැ. දිග වම්බටු හරි ඔයාලා කැමති වම්බටු වර්ගයක් අරගන්න. හොඳද? දැන් මේක බාගෙට බෙදීගෙන එනකොට අපි පියනකින් වහලා විනාඩි 5ක් 6ක් 7ක් සාමාන්‍ය ගින්දරේ මේ ටික බෙද ගන්න ඕනේ. හරි. දැන් මේ වෙද්දී වම්බටු ටික ගානට හොඳට බැදිලා තියෙන්නේ. ඊළඟට අපිට මේකට ඕනේ කපාගත්ත ලුණු, අමු මිරිස්, තක්කාලි. මෙතනදී විශේෂයෙන්ම රතු ලුණු එකතු කරනවා නම් හොඳයි. මට රතු ලුණු තිබ්බේ නැහැ. ඊළඟට තමයි තක්කාලි. තක්කාලි ලොකු ඉදුණු ගෙඩි 2ක් හෝ 3ක් එකතු කරගන්න ඕනේ. ඊළඟට උළුහාල් තේ හැන්දක්, සූදුරු තේ හැන්දක්, කුරුඳු කෑල්ලක්, රස අනුව ලුණු. ඔන්න ඔය ටික එකතු කරලා හොඳට කලවම් කරගන්න ඕනේ එකපාරක් දෙපාරක්. හරිද? මේක මන් දෙවෙනි පාරටද තුන්වෙනි පාරටද මන්ද කියන්නේ යන්නේ මේක මාරම රහයි. අනිවාර්යෙන් තක්කාලි ටිකක් වැඩිපුර එකතු කරගන්න. එතකොට පුදුම රහක් කියන්නේ මට තේරෙන්නේ යන්නේ කියන හදලා ගොඩක් දවස් ඒ වුණාට දැන් වොයිස් කරද්දිත් කෙලගිලෙනවා. ඊළඟට අපි මේකට එකතු කරගන්න ඕනේ. චුට්ටක් ඉන්න හොඳ එකතු කරගන්න ඒවා කියන්න කලින් මේක හදද්දී මොකක්ද ඒකට කියන්නේ? ඉවසීම කියන එක අනිවාර්යෙන් ඕනේ. ගින්දර වැඩි කරගන්නත් එපා, ගින්දර අඩු කරගන්නත් එපා. හොඳේ. හරි. ඊළඟට අපි මේකට එකතු කරගන්නවා කහ කුඩු තේ හැඳි භාගයක්, මිරිස් කුඩු මේස හැඳි දෙකක්. මං හැමතිස්සෙම කියනවා වගේ පහේ එකතු කරද්දී අපි කොච්චර ප්‍රමාණ කිව්වත් ඔයාලගේ රස අනුව පහේ එකතු කරගන්න. ඊළඟට අමු 3-5 තේ හැඳි එකමාරක් තේ හැන්දක් හෝ එකමාරක් දෙකක් ඔයාලා කැමති ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට හොඳට කලවම් කරගන්න ඕනේ. විශේෂම දේ තමයි අපි මේකට වතුර එකතු කරන්නේ නැහැ. තෙල් වලිනුයි තක්කාලි වල උනන වතුර වලිනුයි තමයි අපි මේ කරිය එකතු කරන්නේ. හැබැයි තව විශේෂ දෙයක් මේකට එකතු කරනවා. ඒක මං උයන අතරතුර ඔයාලට කියන්න. දැන් මේ විදිහට හොඳට කලවම් කරලා අර තියෙන සාමාන්‍ය ගින්දරේම පියනකින් වහලා විනාඩි 8ක් 10ක් ඇතුළත මේක හොඳට තැම්බෙන්න දෙන්න ඕනේ. එතකොට තක්කාලි ටික බෙරි වෙලා මෙන්න මේ විදිහට තෙල් පෑදෙන්න මාරම රස පාටට වම්බටු එක තියෙනවා. මේක මාරම රහයි කියන්නේ මට තේරෙන්නේ නැහැ අනේ කියන්නේ මාර රහයි. කීප සැරයක් කිව්වද? ඊළඟට අපි මේකට එකතු කරගන්නවා සියඹලා ඉස්ම. දැන් අහන්න එපා තක්කාලිත් එකතු කරලා ඇයි සියඹලත් එකතු කරන්නේ කියලා. මේකේ නම කිව්වේ මොකද්ද මං? වම්බටු ඇඹුල. ඉතින් අනිවාර්යෙන් මේකට සියඹල ටිකකුත් සියඹල වතුර ටිකකුත් එකතු කරගන්න ඕනේ. ඒ කියන්නේ සියඹල දාලා ඔයාලා කැමති ප්‍රමාණයක් ගන්න. අරගෙන සියඹල ටික හොඳට වතුර දිය කරලා ඒ වතුර ටික එකතු කරගන්න පුළුවන්. මේක විශේෂයෙන්ම ප්‍රෙග්නන්ට් කෙනෙක්ට හදලා දුන්නොත් ඔය කන්න බැරි කාලයකට වගේ මාරම රහට කයි. මොකද මාරම රස ඇඹුලක් මේකෙන් එන්නේ. දැන් මෙන්න මේ තත්ත්වයට ආවට පස්සේ හොඳට තක්කාලි වලින් දිය උනලා හොඳට වම්බටු ටිකයි එතකොට තක්කාලි සුදු ලුණු ටික ඔක්කොම ගානට මේ වෙලා තියෙන්නේ. ඊළඟට අපි මේකට එකතු කරගන්නේ අඹරගත්ත පොල්. මේක ඔයාලට ගලේ අඹරලා ගන්නත් පුළුවන්, ග්‍රයින්ඩ් කරලා ගන්නත් පුළුවන්. මම මෙතන පොල් සාමාන්‍යයෙන් මේ සැහැඳි 3ක වගේ ප්‍රමාණයක් අරගෙන හොඳට ග්‍රයින්ඩ් කරලා අරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ගලේ අඹරලා ගන්න ඔය ඕන විදිහකට
ඔයාලට එහෙම අඹරන්න විදිහක් නැත්තම් මිටිම මිටි කිරි පොඩි ප්‍රමාණයක් එකතු කරගන්න. හැබැයි පොල් ටික අඹරලා දැම්මම තමයි ගොඩක්ම රහ. ඒක හොඳට මතක තියාගන්න හොඳේ. ඉතින් මෙන්න මේ විදිහට පොල් ටික එකතු කරලා ආයෙ පියනෙන් වහලා විනාඩි 5ක් 6ක් ඇතුළත උයා ගන්න තියෙන්නේ. දැන් මෙන්න මේ විදිහට තෙල් ටික පෑදිලා සුවඳම සුවඳ රසම රස වම්බටු ඇඹුල ලෑස්ති වෙලා තියෙන්නේ. මේක මාරම රහයි. මොනවත්ම ඕනේ නැහැ. මේකයි බතුයි විතරක් කන්න පුළුවන්. ආයේ ඔය මස් මාළු කරවල අනම් මනම් මොනවත් ඕනේ නැහැ. ඉතින් මම ඔයාලට කියන අනිවාර්යයෙන්ම මේක දවසක try කරලා බලන්න. මාරම රහයි. අනිවාර්යෙන් ඔයාලට කැමප් පිරියාවක් තියෙනවා නම් කලින් කිව්වා වගේ ප්‍රෙග්නන්ට් කෙනෙක් නම් එහෙම නැත්තම් ඔයාලගේ විශේෂ දවසක කෑම මේසෙට වුණත් මේක ගැලපෙනවා. කහ බතට සුදු බතට ඔය ඕන එකකට ගැලපෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම හදලා බලලා කියන්න ඕනේ නම් හොඳේ. සතුටින් hina වෙලා ආදරෙන් ඉන්න.